ඉතින් කොහොමද යාළුවනේ ඔයාලට සුබ නව වසරක් වේවා. අද බ්ලොග් එකේ ඉතින් පළවෙනිදා ගෙවන විදිය තියෙන්නේ යාළුවනේ. ඉතින් යාළුවනේ උදේම නැගිටලා මුහුණ සෝදලා ලිපත් පත්තු කරලා දැන් කිරි මුට්ටිය ලිපේ තියලා අපි කිරි ඉතිරෙනකම් බලාගෙන ඉන්නවා. අපේ නම් කිරි ඉතුරුනේ යාළුවනේ දකුණු දිශාවට. අපි ඉතින් කිරි බතකුත් හදාගත්ත යාළුවනේ. ඊට පස්සේ වැලි තලප තමයි හදාගත්තේ. අපි දැන් ඒවත් කාලා යාළුවනේ තව ටිකකින් පන්සල් යන්න තමයි හදන්නේ. ඉතින් යාළුවනේ අපි අද පන්සල් යන්න හදන්නේ. ඔයාලා බලන්නකෝ අපි කොයි පන්සලටද යන්නේ කියලා. වීඩියෝ එක ස්කිප් නොකර බලන්න යාළුවනේ. අපි දැන් මෙතනින් මල් ටිකකුත් කතා ගන්නවා යාළුවනේ. මේ හරිය මල් යායටම හදලා තියෙන්නේ. මලුත් කඩාගෙන ඉවරයි යාළුවනේ. අපි දැන් පන්සලට කිට්ටු වෙන්න ළඟයි යාළුවනේ. ඔයාලත් බලන්නකෝ අපි කොයි පන්සලටද ඇවිල්ලා ඉන්නේ කියලා. අපි අද ඇවිල්ලා ඉන්නේ දඹුලු විහාරයට. අපි මුලින්ම යන්නේ යාළුවනේ ප්‍රාර්ථනා බෝධිය වඳින්න. ඔයාලා ඇවිල්ලා තියෙනවද බලන්න මෙතෙන්. අද ඉතින් සෙනඟ ටිකක් ඉන්නවා යාළුවනේ. අද ඉතින් පළවෙනි නිසා කට්ටිය ගොඩක් ඇවිල්ලා ඉන්නවා. ඉතින් යාළුවනේ අපි තවත් තැනකට යන්නේ. එතනත් මාරම ලස්සනයි. ඔයාලා බලන්නකෝ. ටිකක් ඉන්නකෝ තාම යන ගමන් යාළුවනේ. මේ බලන්න යන්නේ යාළුවනේ දඹුලු විහාරෙම තමයි. ඔය පේන පිළිම ගාවට තමයි අපි දැන් යන්නේ. ඔයාලා ඇවිල්ලා තියෙනවද බලන්නකෝ. මෙතන මාරම ලස්සනයි යාළුවනේ. ඔය පිළිම ගාවටම යන්න පුළුවන්. අපි දැන් ඇතුළට ඇවිල්ලා ඉන්නේ යාළුවනේ. ඉතින් බුදු පිළිම දිහා බලාගෙන ඉන්න ආස හිතෙන තරම්. මෙතනට ආවම හිතට මාරම සැහැල්ලුයි යාළුවනේ. අපි දැන් උඩට යන්නේ යාළුවනේ. මෙතනට ගියපුවම පිළිම ගාවටම යන්න පුළුවන්. අපි දැන් උඩට නගින්න හදන්නේ යාළුවනේ. ඔයාලත් බලාගෙන ඉන්නකෝ වීඩියෝ එක. යාළුවනේ අපි දැන් පිළිම ගාවට ඇවිල්ලා ඉන්නේ. මාරම ලස්සනයි මේ පිළිම යාළුවනේ. ඉතින් යාළුවනේ අපි පිළිමෙත් වැඳ පුදාගෙන අපි දැන් ගෙදර යන්නයි හදන්නේ යාළුවනේ. වීඩියෝ එක අවසානයේ මේ පිළිමේ ෆොටෝස් දාලා තියෙනවා යාළුවනේ. ඔයාලා බලන්න. ඔයාලා ඉතින් මගේ channel එකට ආසයි නම් මේ වගේ තවත් ලස්සන vlog එකකින් ආයෙත් හම්බෙමු යාළුවනේ.